හොඳයි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අද මේ වීඩියෝ එකට. අද මම ඔයාලට විස්තර කරලා කියලා දෙන්නම් කොහොමද අපි 1xbet app එක හරහා එහෙම නැත්නම් ඒ platform එක හරහා ස්පෝර්ට් බෙටිං කරන්නේ. එහෙම නැත්නම් කොහොමද අපි online ගේම්ස් වලට ඔට්ටු අල්ලන්නේ කියලා මම අද ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මම personally මේ ගේම්ස් වලට මේ වගේ බෙටින්ග්ස් දාලා සල්ලි හොයන්නේ කියලාත් මම ඔයාලට පෙන්නන්නම්. ඒ වගේම ඔයාලට මම කියලා දෙන්නම් කොහොමද මේ වැඩේ අලුතෙන් පටන් ගන්න account එක හදන්නේ කොහොමද ඊට පස්සේ verification ටික කරගන්නේ කොහොමද ඊට පස්සේ සල්ලි deposit කරලා කොහොමද අපි bet එකක් දාන්නේ කොහොමද withdrawal වෙන්නේ ඔය හැම දේ ගැන මම අද ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම්. හොඳයි අපි දැන් වැඩේ පටන් ගමු. මොකද්ද මේ 1xbet කියලා කියන්නේ? 1xbet කියලා කියන්නේ දැනට ලෝකයේ තියෙන ප්‍රමුඛම online betting site වලින් එකක් මේක. මේක 2007 පටන් ගත්තා. මේක ගොඩක්ම ප්‍රසිද්ධ වුණේ 2018 19 කාලෙදී. ඉතින් ඒක මේ වෙනකොට ලෝකයේ රටවල් 100කට වඩා මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ඔයාලා දන්නා USA වල තියෙනවා, ජපානයේ, චීනයේ, බංග්ලාදේශ වල, ඉන්දියාවල ඒ වගේම ඔයාලා දකින්න ඇති ක්‍රිකට් මැච් වලට පවා ලොකුවට ස්පොන්සර් කරන මේක මල්ටි බිලියනර් කම්පැනි එකක්. 1xbet එකේ මම පෞද්ගලිකව දකින්න ඉතාමත්ම වැදගත් හොඳ ක්වොලිටි එකක් තමයි මෙයාලගේ ඩිපොසිට් සහ විත්ඩ්‍රෝවල් වල තියෙන වේගවත්භාවය සහ ඇකියුරසි එක. ඉතින් මේ 1xbet එකේ මූලිකම හරය එහෙම නැත්නම් මූලිකම අරමුණ තමයි මේ ක්‍රීඩාවලට අපිට ඔට්ටු දැමීමේ හැකියාව. එහෙම නැත්නම් bet කරන්න පුළුවන් හැකියාව තමයි ඒගොල්ලෝ දෙන ප්‍රධාන වශයෙන්. අපි දැන් බලමු කොහොමද අපි 1xbet account එකක් මේ අවුරුද්දට 2026ට ගැලපෙන විදිහට හදාගන්නේ කියලා. ඔයාලට මුලින්ම කරන්න තියෙන ඔයාලට පුළුවන් ඔයාගේ Google browser එකට යන්න. Google Chrome හරි මොකක් හරි ඔයාගේ phone එකේ තියෙන browser එකට ගිහිල්ලා ඒකේ search කරන්න 1xbet කියලා මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට link එකක් එනවා. මේ පළවෙනි link එක මේ විදිහට click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ උඩ තියෙනවා registration කියලා කොළ පාට වගේ button එකක්. ඒක click කරන්න. ඉතින් මේ platform එකේ registration වෙන්න පුළුවන් විදි හතරක් තියෙනවා. ඔය හතරෙන් ලේසිම එක තමයි මේ one click කියන එක. ඒ නිසා මම recommend කරන්නේ ඔයාලට මේ one click කියන එක click කරන්න. මොකද සමහර වෙලාවල් වලදී ඔය by phone කියන එක click කරාම එහෙම නැත්නම් ඔයාගේ phone number එකෙන් click කරාම ඒකෙන් register වෙන්න ගියාම ඔයාලට මේකේ code එකේ එන්න පොඩි delay එකක් වෙලා තියෙනවා ඉස්සර. දැන් නම් ඒක ගොඩක් අඩුයි. හැබැයි මම ඔයාලට තාමත් recommend කරන්නේ one click කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාගේ රට select කරන්න ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ currency එකත් මෙතන LKR කියලා මම select කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන promo code කියලා එකක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට වෙන්නේ මෙන්න මේ පෙනෙන promo code එක ඔයාලට ගැහුවොත් ඔයා මේ 1xbet එකට deposit කරන පළවෙනි මුදල් ප්‍රමාණය ඔයාලට දෙගුණයක් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා රුපියල් 5000ක් දැම්මොත් එහෙම ඒක රුපියල් 10000ක් වෙනවා. ඔයා රුපියල් 500ක් දැම්මොත් එහෙම රුපියල් 1000ක් වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ පෙන්නන කෝඩ් එක මේ විදිහට මාට මේ ප්‍රොමෝ කෝඩ් වල ගහලා ඊට පස්සේ මෙතන රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන මෙන්න මේ වගේ පොඩි කැප්චර් එකක් එනවා. මේ විදිහට බෝලේ හරියට සෙට් කරගන්න දේවල්. ඒ කියන්නේ ඔයා රොබෝ කෙනෙක්ද නැද්ද කියලා පෙන්න ගන්න. ඉතින් මේක මේ විදිහට කරන්න. ඊට පස්සේ වැදගත්ම දේ මෙන්න මෙතන එන ඔයාගේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ඔයා කොපි කරලා ඔයාගේ ෆෝන් එකේ කොහේ හරි සේව් කරලා තියාගන්න. නෝට් එකක් හරි දාලා තියාගන්න. මේක අපිට වැදගත් වෙනවා ආයෙ account එකට log වෙනකොට. ඒ නිසා මේක කොපි කරලා මතක තියාගන්න. කොහේ හරි ලියලා හරි මේක copy paste කරලා තියාගන්න. දැන් අපි බලමු කොහොමද අපි profile එක හරියට set up කරගන්නේ කියලා. ඔයා කිසිම deposit එකක් කරන්න කලින් මුලින්ම platform එක අපි හරියට මේ account එක set up කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මේක practice වුණාට පස්සේ ඔයාලට මේකට සල්ලි deposit කරලා bet කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට හම්බෙන බෝනස් එකත් ඔයාලට ලබා ගන්න නම් මේ registration එක ඔයා හරියට කරගන්න ඕනේ. ඒක කරන්න තියෙන්නේ දකුණු පැත්තේ උඩ මේ පෙන්වන විදිහට profile icon එකක් තියෙනවා. එන්න ඒකට යන්න. ඊට පස්සේ යන්න මෙතන personal profile කියන එකට click කරන්න මෙතන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඔයාගේ password එක මාරු කරගන්න. ඒ වගේම ඔයාගේ personal details ටික fill කරගෙන යන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයාලට මෙතන phone number කියන එකට ඔයාලට දෙන්න පුළුවන් email එකයි phone number එකයි දීලා මේක verify කරගන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම recommend කරනවා password එකක් දානකොට හොඳට මතක තියාගන්න capital simple කලවමේ සහ number අනම්මනම් ඒ කියන්නේ number symbol ඒ වගේ ඒවා දාලා මේ password එක ඔයාගේ notepad වල කොහේ හරි දාලා තියාගන්න 1xbet එකේ user name එකයි password එකයි කියලා අලුතෙන්. මොකද ඕවා නැති වුනහම ගන්න ටිකක් කරදරයි. ඔයාගේ email එකත් මේ විදිහටම verify කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ first name එක last name එක date of birth එක place of birth ඔය දේවල් ටික ඔයාලට normal දාගෙන යන්න පුළුවන්. ඒ වගේම ID card numbers. ඊට පස්සේ මෙතනින් ඔයාලට මේ ටික save කරන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද අපි deposit කරන්න කියලා. දැන් ඔයාගේ account එක අපි set up කරලා සහ verify කරගෙන ඉවරයි. දැන් ඔයාලට මේක deposit කරන්න පුළුවන්. ඔයාලට මෙතන මේ විදිහට deposit කියන tab එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් විදි තියෙනවා මේකට deposit කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් payment agent use කරන්න, bank transfers use කරන්න, Skrill එක use කරන්න, iPay use කරන්න. හැබැයි මම ඔයාලට personally recommend කරන්නේ මෙතන තියෙනවා Paymaster කියලා එකක්. මෙන්න මෙතන යටම මෙන්න මේ Paymaster කියන method එකෙන් ඒ කියන්නේ agent කෙනෙක් කරා මේක deposit කරන එක ඔයාලට ගොඩක්ම ලේසි. ඒ වගේම ඉක්මනට කරගන්න පුළුවන්. ඒ නිසා එන්න එක ක්ලික් කරන්න.
ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙතන ඉන්න රෙජිස්ටර් වෙච්ච බ්‍රෝකර්ස්ලා එහෙම නැත්නම් ඒජන්ට්ලා ඉන්නේ. එතකොට මෙයාලගේ WhatsApp නම්බරයට අපිට මැසේජ් එකක් දාලා එයාලා එවන විස්තර වලට අපි බැංක් ට්‍රාන්ස්ෆර් එක දාලා අපේ තියෙන play account ID එක යාලට යවුවට පස්සේ මෙන්න මේ විදියට ඔයාට ඔයාගේ ඩිපොසිට් එක කරගන්න පුළුවන්. අපි දැන් බලමු ඒක කරන විදිය. ඊට පස්සේ payment agent මේක confirm කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ 1xbet account එකේ balance එකට මේ විදියට සල්ලි වැටිලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මම රුපියල් 1000ක් තමයි ඩිපොසිට් කරේ. හැබැයි ඊට පස්සේ ඔයාලට මෙතන messages වලට ගියාම බලා ගන්න පුළුවන් මෙතන first deposit එක 100%. කියන්නේ double වෙලා කියලා අපිට හම්බ වෙලා තිනවා. ඉතින් මේක ඔයාට withdraw කරන්න බෑ. මේකෙන් ඔයාට play කරන්න පුළුවන්. එහෙම නැත්නම් bet දාලා මේ සල්ලි ඊට පස්සේ ඒක ඔයාට ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඔයා කියන්නේ මම රුපියල් 1000ක් දැම්මොත් එහෙනම් රුපියල් 2000ක් අපිට සෙල්ලම් කරන්න chance එක දැන් මේකේ තියෙනවා. ඒ වගේම මම ඔයාලට තව දෙයක් කියන්නම් මේ ඔයා දාන payments ඒ දාන slip ඒ දේවල් ටික ඔයාගේ ළඟ දිගටම පොඩ්ඩක් තියාගන්න reference එකක් විදියට කවදා හරි අපිට ඕන වුණොත් එහෙම කියලා ඒ නිසා reference ටික තියාගන්න ඔයාගේ screenshot එක හරි ඔයාගේ slip එකේ photo එකක් හරි ඒ ටික තියාගන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි මේක ඇතුලේ bettings දාන්නේ කියලා. ඉතින් මේකේ bettings options ගොඩක් තියෙනවා. හැබැයි මේකේ ගොඩක්ම popular එක තමයි මේ sports betting කියන පැත්ත. ඒ වගේම reliable පැත්ත. මොකද සමහරු කියනවා මේවා මේ site එකෙන් හදලා දෙන දේවල් කියලා. හැබැයි ඔයාලා දන්නවා ක්‍රිකට් මැච් එක වගේ නම් එහෙම නෙමෙයි ඒවා මැනිපියුලේට් කරන්න බෑ. කවුද දිනන්නේ පරදින්නේ කියලා දාන්න පුළුවන්. ඒ වගේ දාන විදිය මම දැන් ඔයාලට පෙන්නන්න. මුලින්ම ඔයාලට කරන්න තියෙනවා ඔයා යන home එකට මෙතන 1xbet icon එක ක්ලික් කරලා දැන් අපි බලමු කොහොමද අපි මොකක් හරි ක්‍රීඩාවකට ඔට්ටුවක් අල්ලන්නේ කියලා. මම මෙන්න මෙතන ක්‍රිකට් කියන එකට යනවා මුලින්ම. මේ වෙලාවට බලා ගන්න පුළුවන් මෙතනදී යනවා ඉන්දියන් වුමන්ස් වලයි ඕස්ට්‍රේලියා වුමන්ස් වලයි ක්‍රිකට් මැච් එකක් මේ වෙලාවේ ලයිව් යනවා. අපිට මේක bet කරන්න පුළුවන් විදි කිහිපයක්ම තියෙනවා. අපිට පුළුවන් කවුද දිනන්නේ කියලා දාන්න පුළුවන්. දැන් W1 කියලා කියන්නේ ඉන්දියාව, W2 කියලා කියන්නේ ඕස්ට්‍රේලියාව. අපි මෙතන ඉන්දියාව දිනනවා කියලා දැම්මොත් එහෙම අපි දාන මුදල වගේ මෙතන 1.52ක් තියෙනවා. 1.512ක්. කියන අපි රුපියල් 100ක් දැම්මොත් එහෙම ඒක වැඩි කරන්න 1.5න් එතකොට ඒ වගේ මුදල් ප්‍රමාණයක් හම්බෙන්නේ. එතකොට ඔයා ඕස්ට්‍රේලියාව දිනනවා කියලා දැම්මොත් එහෙම ඒකට ඔයාට හම්බ වෙනවා 2.6ක් හම්බ වෙනවා. ඕකේ මැද x කියලා තියෙන්නේ මේ මැච් එක සම වුණොත් එහෙම සම වෙනවා කියලා අපි ඔට්ටුව ඇල්ලුවොත් එහෙම අපිට ඕක 50 ගුණයකින් හම්බ වෙනවා. ඔයා 100ක් දැම්මොත් මේක 50 ගුණයකින් වැඩි වෙලා තමයි අපිට සල්ලි හම්බ වෙන්නේ. ඉතින් ඔයා දන්නවා ඒක සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකලි වෙනවා අඩුයි. මෙතන ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් අපිට පුළුවන් කොච්චර ලකුණු ගහයිද කියලා අපිට දාන්න පුළුවන්. මෙන්න මේ කියන්නේ දැන් ඔයාලට මෙතන බලා ගන්න 320ට වඩා වැඩියෙන් ගහනවා කියලා අපිට ඔට්ටුවක් අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් 330ට වඩා වැඩිපුර ගහනවා කියලා ඔට්ටුව අල්ලන්න පුළුවන්. ඔයාලට මෙතන පැහැදිලිව බලා ගන්න පුළුවන් 320ට වඩා වැඩියෙන් ගහනවා කියලා ඇල්ලුවොත් එහෙම 1.5යි හම්බ වෙන්නේ. එහා පැත්තෙන් ඕස්ට්‍රේලියාව බැලුවොත් එහෙම 320ට වඩා අඩුවෙන් ගහන්න කියලා ආවොත් එහෙම 2.2ක් අපිට හම්බ වෙනවා. ඒ වගේම අපිට මේකේ දැන් ඉස්සරහට යන රන් රේට් එක අපිට බෙට් කරන්නත් පුළුවන් ඒක කියලා මෙන්න මේ ගාන කියලා දැන් යන 33 වෙනි ඕවරේ නම් 34 වෙනි ඕවරේ කීයද වෙන්නේ 35 කීයද වෙන්නේ කියලා අපිට මේ විදිහට ඔයාලට හිතන විදිහට මේකේ බෙට්ස් අල්ලන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් මම රෙකමන්ඩ් කරනවා මෙන්න මේ වගේ කරන්න මේක මොකද එතකොට ඕවර් එකක් දෙකක් දාපු ගමන් ඔයාලට බෙට් එක ඉවර වෙලා ඔයාලට සල්ලි හම්බ වෙනවා. ඉතින් මේක ගොඩක් වෙලා තියෙන්නේ මේ නිසා මැච් එක ඉවරනකම් බලන් ඉන්න ඕනෙත් නැහැ. ඔයාලට මැච් එකේ යන විදිහ බලලා ඔයාලට මෙතනදී ගෙස් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මම ආයෙ රෙකමන්ඩ් කරනවා ඔයා මේක මැච් එකක් හරි මොකක් හරි බලන ගමන් කරොත් සහ ක්‍රිකට් හරි මම මේ ඔයා අදාළ ස්පෝර්ට් එක ගැන දැනුමක් තියෙනවා නම් ඒක බලලා ඔයාලා දන්නවා අනිවාර්යෙන් මැච් එක බලනකොට කට්ටිය කියනවා ඕක මෙහෙම කරනවා කියලා. ඉතින් ඒගොල්ලෝ බලලා ඉන්න ප්‍රැක්ටිස් එක. ඉතින් ඒකෙන් ඔයාලට මේ මුදල් උපයන්න පුළුවන් විදිහ තමයි මේ අපි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේක මේ වගේ ස්පෝර්ට් බෙටිං වලට අමතරව ඔයාලා දැනටමත් දන්නවා ඉතින් මේක අර ක්‍රෑෂ් කියලා ගේම්ස් ඉනවා. ඒ වගේම කැසිනෝ ගේම්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒක ගැන මම ඉස්සරහට ඔයාලට වීඩියෝස් කීපයක් දාන්න. මුලින් බලමු මේ ක්‍රෑෂ් ගේම් එක කොහොමද කරන්න කියලා. ඉතින් මේක වැදගත්ම දේවා මේ දේවල් ඇබ්බැහි වෙන්නේ නැතුව කරන්න පුරුදු වෙන්න ඕනේ. ඔයාට විඳ දරා ගන්න පුළුවන් මුදල් තමයි මේකට දාන්න ඕනේ. මොකද මේවා බෙටිං. ඒ නිසා කිසිම ගැරන්ටි එකක් මේ හැම දෙයකම නැහැ. ඒ කියන්නේ ඔයා ගන්න තීරණය මත තමයි මේක ඩිපෙන්ඩ් වෙන්නේ. ඔයා ගත්ත තීරණේ වැරදුනොත් එහෙම ඒ සල්ලි නැති වෙන්න තියෙන සම්භාවිතාවයත් වැඩි. ඉතින් මම ඔයාලට තව රෙකමන්ඩ් කරන්නේ නැහැ ඔය කට්ටිය ටෙලිග්‍රෑම් ගෲප්ස් හදාගෙන මේකට සිග්නල් දෙනවා කියලා තියෙනවා. ඉතින් මේ දේවල් නම් මම හිතන්නේ ඒවා කරන්න බැරි දේවල්. ඉතින් ඒ නිසා තමන් මේක පොඩි ඩිසිප්ලින් එකකට මැනේජ්මන්ට් එකකට කරොත් තමයි ඔයාලට මේ වැඩෙන් උනත් සල්ලි හොයන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ගේම් එක ගහන හැටි ඔයාලට මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම්. ඉතින් මේකේ තියෙන අපි බෙට් එකක් දැම්මට පස්සේ හරි දැන් මේක නෝමල් එක දිගටම යනවා. මේක 24/7 යනවා. මේකේ ප්ලේන් එක උඩට යනකොට මේකේ ඔයාලට පේනවා ඒක රේට් එකක් තියෙනවා බින්දුවේ පටන් ගන්න මෙතන 1.2 ඔහොම දිගටම වැඩි වෙවි යනවා. ඉතින් අපිට කරන්න තියෙන මේක ටිකක් දුර ගියාම මේ ප්ලේන් එක පුපුරනවා. ඉතින් අපි මේ ප්ලේන් එක පුපුරන්න කලින් අපි මේ බෙට් එක අයින් කරගත්තාම තමයි ඒ වෙලාවට ඇවිල්ලා තියෙන ගාණෙන් වැඩි වෙලා අපි දාපු මුදලට සල්ලි හම්බ වෙන. උදාහරණයක් විදියට රුපියල් 100ක් දැම්මොත් එහෙම මේක වලට බලා ගන්න පුළුවන් මෙතන
වැඩි වෙවි යනවා. මේක අපි හිතමු 2 ආවා කියලා. 2 ආවා කිව්වොත් එහෙම ඔයා දැම්ම 100 ඒක වැඩි කිරීම 2 වෙලා තමයි ඔයාට සල්ලි හම්බ වෙන්නේ. ඒතර රුපියල් 200ක් හම්බ වෙනවා. ඔයා මේ බෙට් එක දානවා. දැම්මට පස්සේ ප්ලේන් එක පුපුරන්න කලින් ඔයා මේ බෙට් එක අයින් කරගත්තාම ඒ අයින් කරගත්ත වෙලාවේ තියෙන ගුණාකාරයෙන් වැඩි වෙලා තමයි ඔයාට ඔයාගේ මුදල් ලැබෙන්නේ. මම ඔයාලට මෙතන එක කීපයක් කරලා පෙන්නන්නම්. මම දැන් මෙතන රුපියල් 100ක බෙට් එකක් දාලා තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ප්ලේන් එක යනවා. ඊට පස්සේ මම මෙතන කලෙක්ට් කියන එක ඉක්මනට ඔබනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් 1.28න් තමයි ඒ වෙලාවේ ගුණාකාරය තිබ්බේ. ඒ නිසා මට රුපියල් 128ක් හම්බුණා. රුපියල් 100ක් දාලා රුපියල් 28ක් හම්බුනේ. මම දැන් තව බෙට් එකක් දානවා මේ විදිහට. ඉතින් මම මේක ටිකක් වෙලා තියලා මම කලෙක්ට් කරගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් මම රුපියල් 100ක් දාලා රුපියල් 274ක් හම්බ වුණා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ප්ලේන් එක 5.98 දී තමයි ක්‍රෑෂ් වුනේ. ඒ කියන්නේ අපි ඔක 5 වෙනකන් තියන් හිටියා නම් එහෙම 5 ගුණයකින් තමයි සල්ලි හම්බෙන්නේ. ඉතින් ඒ විදිහට කරන්න යන්න එපා. මේකේ ප්‍රධානම දේ ඒ විදිහට කරන්න යන්න එපා. හැමතිස්සෙම ටාගට් එකක් තියාගන්න මම මෙන්න මේ ගාණෙන් නවත්තනවා කියලා. කොච්චර කොහොම ගියත් මේ ගාණෙන් මම නවත්තනවා කියලා. සමහර වෙලාවලදී මේ ප්ලේන් එක පටන් ගත්ත ගමන් පුපුරන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා මේක එක දිගට කරන්න යන්න එපා. ගේම් එක 3 පාරක් විතර ප්ලේ කරලා පොඩි වෙලාවක් ඉඳලා ආයෙ කරන්න. ඉතින් ඒ නිසා ප්‍රධාන වශයෙන් මම ඔයාලට ආයෙත් කියන්න ඕනේ මේකට ඇබ්බැහි වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ නිසා මේක එක දිගට ගහගෙන යන්න එපා. ඉතින් ඔයා දන්නවා මේ දේවල් වල කොහොමත් අවදානම කියන එක ගොඩක් වැඩි. ඉතින් අවදානම පුළුවන් තරම් කළමනාකරණය කරගෙන මේ දේ වල try කරලා බලන්න පුළුවන්. ඉතින් ඉස්සරහට මම දාන්න කොහොමද අපි රුලට් ගේම් එක ගහන්නේ කියලා කැසිනෝ වල තියෙන දේවල් ඒ වගේම මැච් වලට ආයෙ හරියටම ඔට්ටු දාන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු. ඉතින් ඔයාලා දන්නවා මේ 1xbet හරි මොන platform එකේ වුණත් profit කරන අයට වඩා loss වෙන ප්‍රමාණය වැඩි. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තියෙන්නේ තමන්ව පාලනය කරගන්න කියලා තමයි ඔයාලට මට කියන්න තියෙන්නේ. ඉතින් හොඳ පාලනයක් ඇතුව ඔයා මේ වැඩේ කරොත් එහෙම ඔයාලට පොඩ්ඩක් බලා ගන්න පුළුවන් මේකෙන් සල්ලි හොයන්න පුළුවන්ද බැරිද කියලා. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.